ඩොක්ටර් ඔව් කියන්න. ඩොක්ටර් බබෙක්ගේ පොටි ට්‍රේනින් ටයිම් පීරියඩ් එක ගැන මට ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. ඕකේ. බබෙක්ට පොටි ට්‍රේනින් එක දෙන්න හොඳම කාලෙ මොකක්ද ඩොක්ටර්? බබෙක්ට පොටි ට්‍රේනින් එක දෙන්න හොඳම කාලය තමයි මාස 18 24. ඒ කියන්නේ අවුරුදු 1.5 2 අතර වගේ කාලෙ. ඩොක්ටර් අපි කොහොමද බබාට පොටි ට්‍රේනින් එක පුරුදු කරන්නේ? මුලින්ම කරන්න ඕන අනිත් අය ටොයිලට් එකක් පාවිච්චි කරන විදිහ ගැන බබාට අදහසක් දෙන එක. මේක දිනචර්යාවක් විදිහට එයාට පුරුදු කරන්න පුළුවන්. එතකොට හැම පැය දෙකකටම වාරයක් වගේ කෑම කෑවට පස්සේ නිදා ගන්න කලින් වගේ පොටියකට එක්කන් යන එක කරන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි බබාට බල නොකර, දඬුවම් නොකර පොටි ට්‍රේනින් එක කරන එක. මොකද දඬුවම් කරන එකෙන්, බය කරන එකෙන් බබාට ඇන්සයිටි වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඩොක්ටර් පොටි ට්‍රේනින් වලදී අම්මලට මුණ දෙන්න වෙන ප්‍රශ්න මොන වගේද? ඔයාගේ බබා පොටි ට්‍රේනින් එකට අකමැති නම් ඔයාට පුළුවන් වෙන විදිහක් try කරන්න. හැබැයි නිතරම එයාව පොටි එකේ තියලා ට්‍රේන් කරන එක වැදගත්. ඒ වගේම එයාගේ බයක් තියෙනවා නම් ෆ්ලෂ් කරන්න ඔයාට පුළුවන් 2-3 පාරක් ෆ්ලෂ් කරලා පෙන්නලා එයාගේ බය නැති කරන්න. ඒ වගේම එයාගේ උනන්දුව අඩුයි නම් පොටි ට්‍රේනින් එකට එයාට පොඩි බ්‍රේක් එකක් දීලා ආපහු පොටි ට්‍රේනින් එක පටන් ගන්න පුළුවන්. ඒ වගේම පොටි එකේ ගොඩ වෙලාවක් බබා ඉඳන් ඉන්නවනම් පැය 2ක් විතර මුත්‍රා යවන්න නැතුව ඉන්නවනම් ඒ වගේ ලක්ෂණ තියෙද්දි ඒ ගැන වැඩිපුර සැලකිලිමත් වීම වැදගත්. අපි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ මොන වගේ තත්යකදීද? ඔයාගේ බබා අවුරුදු 4ට වඩා වැඩි වෙලා ඒත් පොටි ට්‍රේනින් හරියට කරන්නේ නැත්තම් ඒ වගේම ඒකට බයක් දක්වනවා නම් එහෙමත් නැත්නම් මලබද්ධය වගේ තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වීම අවශ්‍යයි. ඔයාගේ බබාගේ වේගයට මේ පොටි ට්‍රේනින් එක කරන එක තමයි ඊටම වැදගත්. ඒක විනෝදෙන් වගේම හොඳ ඉවසිල්ලකින් කරන්න ඕන.